එහෙම කතාවක් තියෙනවා. අව්‍යාජ ආදරේ හිමිවන්නේ දරුවන්ටයි බල්ලන්ටයි කෙල්ලන්ටයි විතරයි. දරුවන්ටයි චූටි දරුවන්ට බල්ලන්ට සහ කෙල්ලන්ට විතරයි. එතකොට සර් කොල්ලන්ට ආදරේ හම්බ වෙන්නේ නැහැ පුතේ. අව්‍යාජව හම්බ වෙන්නේ නැහැ. අන්කන්ඩිෂන් ඒ කියන්නේ මෙහෙමයි. ඒ කියන්නේ ආදරේ හම්බ වෙන්නේ කුඩා දරුවන්ටයි බල්ලන්ටයි ගෑනු ළමන්ටයි විතරයි පුතේ. කන්ඩිෂන් එකක් නැතුව ආදරේ හම්බ වෙන්නේ. කොල්ලොන්ට ආදරයක් හම්බ වෙනවා නම් ඒ හම්බ වෙන්නේ යම් කිසි දෙයක් මත පදනම් වෙලා. තේරෙනවද? ඒක වලට ටිකක් ලොකු වුණාම තේරෙයි. පිරිමි ළමයිට ආදරේ හම්බෙන්නේ ආන් එහෙමයි. තේරෙනවනේ? ඒ සමාජයේ වුණා චූටි ළමයිට හැමෝම ආදරේ. බල්ලන්ට හැමෝම ආදරේ. ගෑනු කට්ටියට ඉතින් කොහොමත් ආදරේනේ හැමෝම. හැබැයි කොල්ලන්ට එහෙම ආදරේ නෑ පුතේ. කොල්ලෝ ගාව තියෙන්න ඕනේ මොනවාද? මොන හරිම තියෙන්න ඕනේ කොල්ලන්ට ආදරෙන්න. කොල්ලෝ ගාව මොන හරි නැත්තම් අවුරුත් ආදරේ නෑ. ඒක වාගේ තාත්තටත් එකයි, අයියටත් එකයි, ඔයාටත් එකයි. පැහැදිලිනේ? ඒකින කොල්ලෝ පොඩ්ඩක් මොරාල් වෙලා වැඩ කරේ නැත්තම් දවසක පච වෙන්න වෙනවා. Tamanට කිසිම මිනිස්සෙක් ආදරේ නැති වෙයි. තේරුණා නේද?